අනේ මට හිටපන් කෙල්ලේ. අනේ මට දෙන්නකෝ අතාරින්නකෝ අනේ මට දෙන්නකෝ අම්මෝ දැන් ළමයි මතක තියාගන්න ඕනි පළවෙනි කාරණේ. සහාය දීමේ තරඟයේදී යෂ්ටිය අරගෙන එන ක්‍රීඩකයා ලබා ගන්නා ක්‍රීඩකයාට මාරු කරන්න ඕන. අතින් අත මාරු කරන්න ඕන. එහෙම නැත්නම් විසි කරන්න තහනම්. බැරි වෙලා හරි විසි කෙරුවොත් එහෙම මුළු කණ්ඩායමම තරඟෙන් ඉවත් කරනවා. ඒක තමයි නීතිය. එතකොට මෙහෙම මාරු කරන වෙලාවට බැරි වෙලා හරි කාගෙන් හරි යෂ්ටිය වැටුණොත් අන්නේ වෙලා මේ ඒ අවස්ථාවට අනුකූලව වැත්තෑවේ හිමියන් විරිත් වෙනස් කිරීමට දක්ෂයෙක් කියන තැනදී ඔයා උදාහරණ තුනක් අරගෙන කතා කරන්න ඕනේ පේපරේදී. එතකොට අපිට පළවෙනි උදාහරණ විදිහට ගන්න පුළුවන් පුතේ එකේ ඉඳලා 13 දක්වා ඕනිම කවියක්. ඕනිම කවියක්. අරන් වාට කියන්න පුළුවන් පාවිච්චි කරලා තියෙන්නේ මහපියුම් විරිත කියලා. ඊගාවට ඔයාට 14 ඉඳලා 31 දක්වා කවියක් ගන්න ඕනිම එකක්. අරගෙන කියන්න මොකද්ද? සොරස්මත් විරිත පාවිච්චි කරලා තියෙනවා කියලා. ඊගාවට 33 34 නුපුන් සඳ විරිත. ඔය ඉතින් දැන් මම මෙච්චර මුණාවෙන් පාඩම කියලා දෙනවා පෑන් ගන්න. ඊයේ කොච්චර කිව්වත් තාන්නේ මේක හරියන්නේ නැහැ. ගන්න පෑන් දෙක අතර. ගන්න පෑන් දෙක. තියා ගන්න මෙහෙම කරලා. එකට ගෑවෙන්න තියන් ඉන්න හෙල්ලෙන්න බෑ. අන්න එහෙම. ඕක අල්ලගෙන ඉන්නත් ඕනේ. මම පාඩම අවසානයේ ප්‍රශ්න ටික උත්තර දෙන එකට උත්තර දෙන්නත් ඕනේ. හරිද? හැමදාම උමයි. ඕක ගෑවෙන්න. ඕක වෙනස් වෙන්නත් බෑ. පාඩම අහගෙන ඉන්නත් ඕනේ. පාඩම අවසානයේ ප්‍රශ්න අහනවා උත්තර කියන්නත් ඕනේ. හරිද? දණ්ඩ බෑ නැත්තම්. හරි. එන්න පාඩමට යමු හරිද? පාඩම කියලා දාන්න පාඩම අහගෙන ඉන්න ඕනේ. ප්‍රශ්න අහනවා අවසානයේට. හරි එන්න. හයි. දැන් අපි ගොයන එකේ ඉඳලා 13 දක්වා ඕන කවියක් කරන් මොන විරිත ගැනද කතා කරන්නේ? මහපියුම් විරිත ගැන. කියන්නේ මොන විරිතද? මහපියුම් විරිත. 14 32 මොකද්ද විරිත? සොලොස්මත් විරිත. 33 34 මොකද්ද විරිත? මොකද්ද? නුපුන් සඳ විරිත. මේකේ මාත්‍රා කොහොමද? ඔයත් සුසුවද කාරණයක් නේ. Nggak mau ya bibian. Cuma mati aja ini nih namanya. Kominno. Nggak mau tempat namanya teman tanya. Kominno. Ini namanya. Ini kan seleng mau bertahan. Kami karena seleng kan namanya itu ya. Kominno mangkian deh hana. Kominno. ඔයලා මේක නම් පිටින් මොන කරදරයක් තමයි තියෙන්නේ. අපේ ඉස්කෝලේට ඉතින් ආවොත් ඉන්නේ ඔන්න වගේ මල මුට්ටුවවල් තමයි. ඒක නම් ඇත්ත. අපිට නම් ඉතින් ඕම කරදරයක් කරදරයක්. Mama kamu cerita, kau serius besar kiuha. Mama paling. අනේ අපි නතර Pakai cepat buat kan dulu. Mama yang apa? Atau mau hotel ada peran. අනේ අප නතර Buat lampu tuh mah. Mulu sekolah mah guru orang pilih dulu mulu sekolah waktu apa yang mana?
මට ගිහිල්ලා මම විරිත් මම හොඳ වැඩක් කරන්නේ. අද තමුසේ යම් පන්තියට අද පන්ති කිසිම සමාවක් දෙන්නේ. අද කිසිම සමාවක් දෙනවත් කියලා බලන්න. අද ගිහිල්ලා මම පන්ති ඉස්සරහට තව සොබර ගහන්න ඕනද? මෙච්චර දේවල් වෙලා උඹ මේ ගැන කියලා අම්මට ලියුමක්වත් දැම්මේ නැද්ද? ලියුම් කීයක් ලියලා තිබුණා. ඉතින් අම්මා මොකද කිව්වේ? ලංකාවට එන්න බෑ කිව්වද? අම්මා ලංකාවට ගිහම කොහොම හරි ඉවසන් ඉන්නවා. මම කොච්චර කාලයක් කියලා ඉවසන්නද බං? තාත්තා හැමදාම හොඳටම බීලා ගෙදර එන්නේ. තාත්තා බිව්වට පස්සේ මම කවුද කියලා මතක නැහැ. ඒ විතරක් නම් කමක් නැහැ. මොකද්ද බං උඹ කියන්න ගිහලා නතර කරේ? බය නැතුව කියපන්කො මට. අපේ තාත්තට බොන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ. සමහරක් දවසට බොන්න අරන් දීපු මිනිස්සුත් එනවා අපේ ඉදිරි නිදා ගන්න. ඒ මිනිස්සු මහ සත්තු වගේ. ඇත්තමයි දැන් නම් මට බෙල්ලට දාගෙන මැරෙන්න හිතනවා බං. ඕ උඹලගේ අම්මා නම් මහ පුදුම අම්මා කෙනෙක්නේ. මෙච්චර දේවල් ගෙදර වෙනවා කියලා දැන තමන්ගේ දරුවෝ දාලා ඔහොම ඇතරලා යනවද? හැබැයි අපේ අම්මා වගේ වුණා නම් හරි. ඒව ගැන දැන් කතා කළ වැඩක් නෑනේ. උඹ අම්ම එනකම් අපේ ගෙදර නතර වෙයා. මං අපේ අම්මත් එක්ක කතා කරන්නම්කෝ මේ ගැන අදම. වැඩක් කෙන එකක් නෑ. ඒ අයියානේ. උඹ රෙදි ටික හදාගන්න. මං හවසට තාත්තත් එක්ක එන්නම් උඹ වෙක්කන් යන්න. අපේ තාත්තා ගැන උඹ හරියට නොදැනවම කතා කරන්නේ. තාත්තට මං ගෙදර නැති වුණොත් හුඟක් පාඩුයි. ඒක නිසා වෙන ගෙදරක අම්මට ඉන්න දෙන එකක් නෑ. උඹ නැති වුණාන් පස්සේ තාත්තට තියෙන පාඩුව මොකද්ද? පිස්සු නැතුව ඉඳහම්බා. තාත්තට ගමේ මිනිස්සු බොන්න අරන් දෙන්නේ මම නිසා. මම නැති වුණොත් තාත්තට බොන්නත් නැති වෙනවා. ඒකනේ පරිවර්තයක් තින්න දිනාව කොහෙද දරුවෝ කොහොම ඉන්න නේද කිව්වේ? මේ වගේ වදකාර පැටවේ. ඔන් අයිපෙන්. මේකේ පිස්සුද කොහෙද? දැනුවත් නැත්තම් ග්‍රවුන්ඩ් එකට දුවනවා. මම දවස් කීපයක්ම දැක්ක විලාප ගගහ ග්‍රවුන්ඩ් එකට දුවනවා. මොකක් හරි ලෙඩක් ඇතිනේ. ඒකනේ ආරුඩි වෙච්ච වගේ කොයි වෙලාවෙත් ග්‍රවුන්ඩ් එකට දුවන්නේ. ඒක තමයි. යමම් පන්තියට. දීපානි මිස්ටර්ද කොහෙද ඊළඟ පීරියඩ් එක. ඔහම ඉන්නවා. කොහෙද දුවන්නේ මේ? ඔය යතුනේ ගමන. නැගිටිනවා පන්තියට යන්න. නේද මම ඒක අම්මට කිව්වේ. අම්මේ කොහෙද මං කෙල්ල මෙහෙ. පන්තියට යන්න. දැන් අද නම් මගෙන් හොඳටම ගුටි කනවා. පන්තියට යමු. මෑන්ගේ අතට දාන්න බෝලේ. අයියේ මොකද්ද උතන වෙන්නේ? නවත්තන්න ඕක. ඔය වටලා ඉන්න කට්ටිය නවත්තන්න ඕක.
නවත්තන්න ඔය රණ්ඩුව. ඔය වටේ ඉන්න කට්ටිය රණ්ඩුව නවත්තන්න. පොඩ්ඩක් මෙතන නැති වෙන්න බෑ. කහ ගන්නව මරා ගන්නව. නවත්තන්න ඔය. නැගිටින්. බලපල්ලකො මෙතන හැටි. කිසිම පිරිසිදු කමක් නැති ළමයි තමයි මේ ඉස්කෝලේ නම් ඉන්නේ. කොයි ඉදල් තියෙනව අර හරිය මෙහාට. එකක් කුණු ගොඩක් නැති වෙනස් කරන්න ඕන. අතු ගන්න ඕන. අර හොටු ලේන්සු හැම තැනම මටනම් එපා වෙලා තියලා වැඩන්නේ. අනේ මන් දැන් ඔය ඔක්කොම අපිට කෙලස් කරවයි. අස් කරවන්නේ නැති විදිහ. එක්කගෙන ආවේ. මේ පීරියඩ් එක විතරයි අපිට හිස් තියන්නේ. කියලා වැඩන්නේ. අනේ මන්ද. කියලා. දැන් අතු ගන්න එපා ඔක්කොම ටික. පන්ති හිටියනම් මේක වෙන්නේ නැහැ පොතේ වැඩ බැරි වුණාට මරා ගන්න නම් පුළුවන් දෙයනේ කියලා. ඒවට නම් හරි දක්ෂයි. නකෝ මට අතු ගාලා දෙන්න. අනේ චුට්ටක් දෙන්නකෝ. අයියෝ චුට්ටක් දෙන්න. මොකද දෙන්න මොකද ඔතන ඉඳලට පොර කන්න? ඔහම පොරයක් මෙච්චර කල් තිබුණා නම් මේ ඉස්කෝලේ මෙච්චර කුණු ගොඩවල් කොට ගහයිද? අතු ගාපල මාරුවට ඉදලිලා මගෙන් ගුටි නොකා. නැගිටින්. මොකක්ද උනේ? ඇයි එහෙම කියන්නේ? බෝල් දැම්මේ නැහැ කියලා මෙහෙම රණ්ඩු කරනවද? ඈ? දැන් ක්‍රීඩා කරන්නේ මේ වැඩේටද? ක්‍රීඩා කරන්නේ ළමයිගේ සමගිය ඇති කරන්න. මෙතන වෙන්නේ මොකද? ඒකේ අනිත් පැත්තනේ. මේ විදිහට ළමයි මේ වැඩේ කරන්න බෑ. අනිත් එක මේ දෙන්න රණ්ඩු කරද්දි යාළුවෝ විදිහට බලාගෙන ඉන්නවද ඔහම? ඔයාලට තිබුණානේ රණ්ඩු නවත්තන්න. මේ කිසිම හැඟීමක් නැහැ අනිත් ළමයින්ට. මේ වැඩේ මෙහෙම කරන්න බෑ. මේ විදිහට දිගටම කරොත් මම ඔයාලගේ මේ පුහුණුවීම් නවත්තනවා. යන්න. මේ ළමයා ගිහිල්ලා මොනෝදගෙන. දැන් තේරුණාද මං කියපු දේ? ආයිත් මේ ක්‍රීඩා පිටියේ මේ වගේ දේවල් වෙන්න බෑ. මේ කාටවත් කියන්නේ. තේරුණාද? ඊය ටීචර් මේ ඉතින් බලාපල්ල මම කිව්ව බොරුවක්ද කියලා. අඳින වස්ත්‍රේ පවා මේකේ දාලා තමයි යන්නේ. අම්මේ උඹට පුදුම කැතක්නේ තියෙන්නේ. මකලා ගන්න වෙයි වගේ මුන් ටික නම් මට. ඒ පාර මොකද්ද ඔය කරන වැඩේ? කුණු කොටේ හැඩ බලනවද? ඕක ඉක්මනට අතු ගාලා දානවා පීරියඩ් එක ඉවර වෙන්න කලින්. නෑ ටීචර් මම කොළගුලි කරලා තියෙන්නේ මොනවද කියලා බැලුවේ. කියන දේ කරපිය. ජාතකේ හාර උස්සන්න නැතුව. මේ නිත්‍යගේ අම්මද? අනේ ඔව් සර්. සර්ට පින් සිද්ධ වෙනවා මගේ කෙල්ල බේරලා දුන්නට. පුතේ ගිහින් සර්ට වෙලපන්. සර්ණයි පුතේ. නවත්තන්න රණ්ඩුව. ඔය වටේ ඉන්න කට්ටිය රණ්ඩුව නවත්තන්න. පොඩ්ඩක් මෙතන නැති වෙන්න බෑ. ගහ ගන්නව මරා ගන්නව.
නවත්තන්නද? නැගිටින්. මොකක්ද උනේ? ඇයි එහෙම කියන්නේ? බෝල් දැම්මේ නැහැ කියලා මෙහෙම රණ්ඩු කරනවද? ඈ? දැන් ක්‍රීඩා කරන්නේ මේ වැඩේටද? ක්‍රීඩා කරන්නේ ළමයිගේ සමගිය ඇති කරන්න. මෙතන වෙන්නේ මොකද? ඒකේ අනිත් පැත්තනේ. මේ විදිහට ළමයි මේ වැඩේ කරන්න බෑ. අනිත් එක මේ දෙන්න රණ්ඩු කරද්දි යාළුවෝ විදිහට බලාගෙන ඉන්නවද ඔහොම? ඔයාලට තිබුණානේ රණ්ඩු නවත්තන්න. මේ කිසිම හැඟීමක් නැහැ අනිත් ළමයින්ට. මේ වැඩේ මෙහෙම කරන්න බෑ. මේ විදිහට දිගටම කරොත් මම ඔයාලගේ මේ පුහුණුවීම් නවත්තනවා. යන්න. මේ ළමයා ගිහිල්ලා මොනවද කෙනේ? දැන් තේරුණාද මං කියපු දේ? ආයිත් මේ ක්‍රීඩා පිටියේ මේ වගේ දේවල් වෙන්න බෑ. මේ කාටවත් කියන්නේ. තේරුණාද? සර්ගේ අතේ තිබුණේ මේක. රණ්ඩු වෙලාවක සර්ගේ අතින් බිමට වැටුණා. මම යනවා සර්.
යනවා නම් මාවත් එක්ක යන්න. නේ මගේ පුතේ මං ඔයා තාත්තා කොහෙවත් යන්නේ නැහැ තව. අම්මාවනේ මගේ පණ ඔයාගේ ළඟ ඉන්නවා හැමදාම. කන්නේ තුන් මැරෙන්න කියත් මං ඔයා දාලා යන්නේ නැහැ මගේ පුතේ. මට අම්මා නැතුව ඉන්න බෑ අම්මේ. අම්මේ මාව දාලා යන්න එපා. අම්මා හැමදාමත් වෙලා මට ගානවා නේද? නිදා ගන්නකම් ඔළුවට ගානවා නේද? හැමදාම උදේට ඉස්කෝලේ යනකම් කොණ්ඩ ගොතනවා නේද? අනේ අම්ම කතා කරන්නකෝ. මගේ පුතේ මගේ පැටිය දාලා අම්මා කොහෙවත් යන්නේ නැහැ තවත්. අම්මා ඔයාට රස කෑම උයලා කවන්න. ඉන්න යනකම් මගේ මැනිකගේ ඔළුවට ගග අම්මා ඉන්නම් ළඟට වෙලා. අනේ මගේ රත්තරන් පුතේ ඔය අම්මා එක තරහද කියන්න. මෙච්චර චූටි වයසෙන් මගේ මැනික දාලා ගියාට අම්මා එක තරහද කියන්න පුතේ. නෑ අම්මා මං තරහ නෑ. ආයි මාව දාලා කොහෙවත් යන්න එපා අම්මේ. නෑ මගේ රත්තරන් නෑ. ඔයාගේ මේ කොණ්ඩේ ලස්සනට ගොතලා මං ඔයාව ලස්සනට තියනවා පුතේ. ඔයා දාලා කොහෙවත් යන්නේ නෑ තවත්. අනේ සර් මගේ කෙල්ල මාව ගෙන්න ගන්න ලියුම් කීයක් නම් ලියන්නේ නැද්ද සර්? ඒක ලියුමක්වත් මට දී ගන්න බැරුව කෙල්ල කොච්චර අඬන්නේ නැද්ද? මතක් වෙනකොටත් පපුව පිච්චිලා යනවා සර්. දැන් අම්මා හිතන්නකෝ මේ ලෝකේ අම්මා තාත්තා නැතුව ගෑනු දරුවෙක් මොන තරම් අනාරක්ෂිතද කියලා. ඒ විතරක්ද? දරුවෙකුගේ ලෙඩකදී දුකකදී අම්මා තාත්තට දැනෙන තරම් වෙන කාටද ඒ දුක දැනෙන්නේ? කෙල්ල තාම පිරුණු මූණක් දිහා බලන්න බයයි සර්. ඒකයි මේ එල්ලිලා ඉන්නේ.